මම පන්තියට එදා පොඩි ප්‍රමාද වීමක් වෙනකොට ළමෙක් කොහමද අර රොකට් යවන්නේ ටැක්කවල ඔක දරුවෙක්ගේ හැක වැදිලා දරුවා අරන් ගිහිල්ලා ඒ වෙලාවේ මට ඒක ඉවස ගන්න බැරි වුණා. ඊට පස්සේ මම කවුද මේ කරේ කියලා ආරංචි කරලා බලද්දි මට කීප දෙනෙක්ව මේ පෙලින් ආවේ මෙහෙම කියලා මට මෙන්න මෙයා කියලා කිව්වා. මම ඊට පස්සේ ඇත්තටම කොලරකින් අල්ලගෙන එළියට ගිහිල්ලා මට මං ගහන්නේ නැහැ නේ සාමාන්‍ය. මට ඒ වෙලාවේ මොකද්ද කිව්වේ මොනවද කිව්වේ කියලා මට හිතා ගන්න බැරිද. මට ඒක තාම මතකයි. නමුත් අද නම් මම ඇත්තටම ඊට වඩා මොහුකුරා ගිහිල්ලා එහෙම අනවශ්‍ය විදිහේ එහෙම දෙයක්වත් මං කරන්නේ නැහැ. උපදෙසක් දීලා යමක් කරනවා ඇරෙන්න. ඒ සිද්ධිය ඇත්තටම මට තාමත් හිතේ තියෙනවා. ඒක මට ආවේගෙ මට පාලනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවක් ඒක. ඒ හැරෙන්න දරුවන්ට මං ගහලා නැහැ කවදාවත් ඇත්තටම. දරුවෙක් මට එහෙම කවදාවත් අනවශ්‍ය විදිහට දෙයක් කියලා නැහැ ඉස්සරහට ඇවිල්ලා. එහෙම කියන්න ආවත් දන්නවා මොකද්ද මේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ඒ නිසා මට ඒක කන්ට්‍රෝල් කරගන්න ළමයි 1000 නෙමෙයි 10000ක් හරි එකවර හැකියාවක් තියෙන බව මම දන්නවා. ඉතින් මම සමහර විට ඔය මේ පොඩි දේවල් කියලා සමහර ළමයිට නිින්ද යනවානේ. සමහර ළමයිට ඉතින් පොඩ්ඩක් නිින්ද ගන්නවා ආයෙ කිව්වට ඒත් නිදි. ඉතින් ඒ වගේ වෙලාවට මම ළඟට ගිහිල්ලා අහනවා මේ මගේ මේ මයික් එකේ සද්ද වැඩිද දන්නේ නැහැ මට නිදා ගන්න අමාරු නම් කියන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් එහෙම කියලා ඉන්නවා.